සමහර අවස්ථාවල් තියෙනවා මේ මං දරුවන්ට උගන්වලා තියෙනවානේ. මගේ ජීවිතයේ තියෙන එකක් තමයි මේ මම ඉගෙනුවට ඒගොල්ලෝ කලා ශාස්ත්‍රයේ රංගන ශිල්පීන් වුණාම මම කවදාවත් කියන්නේ මේ මගෙන් ඉගෙනගත් එක්කෙනෙක් ඔය ඔහොම ඉන්නව මගෙන් ඉගෙනගත්ත ඒවා මං කියන්නේ නැහැ. ඒකට හේතුව ඔහුටත් අභිමානයක් තියෙනවානේ. හැබැයි එයා කිව්වොත් එහෙම මේ මගේ සර් මගේ ගුරුවරයා එයාගෙන් තමයි මං ඉගෙන ගත්තේ කියලා රයිට් රෙස්පෙක්ට්. මං ඒක පිළිගන්නවා. නැත්නම් මම කියන්නේ නැහැ. දැන් ওই වර්ග දෙකකින් සමහර කට්ටියක් ඉන්නවා අපි බොහොම අමාරුවෙන් හදලා උගන්වලා දේවල් කරලා ආවට පස්සේ මේ දර්ශන තලයේදී හම්බුණා සර් කියපු කටින් මේ පුදුයි මං කියන මොකුත් කියන්න බෑ නම් සද්ද නැතුව ඉන්න. සර් කියපු කටින් අයියා කියනකොට මට එනවා හැඟීමක්. ඇයි එහෙම වෙන්නේ? ලැජ්ජයිද උගන්වපු ගුරුවරයාට සර් කියන්න? ඒතර මුලාමතක වීමේ හොඳම කෑල්ල ඒක නෙවෙයිද? නේද? ඉතින් ඒ වගේ මානුෂීය හැඟීම් මන් දන්නේ ඒක තර්කානුකූලව ගත්තොත් එහෙම ඔහුට අනුව ඒක හරි වෙන්න පුළුවන්. නමුත් අර ගොඩාක් වෙලාවට අපිට හම්බ වෙනවා මේ ශාස්ත්‍රයේ මම නම් අදටත් දැන් මේ දැනුත් මතක් කරේ ඒකයි. මුලින් ඉඳන් මට උදව් කරපු විශේෂයෙන් ආලන් මිනිස් මාත්‍ය සන්ධ්‍යා මිනිස් මාත්මිය නේද? ඒ වගේ ගොඩාක් මේ අපේ ජීවිතයේ අදටත් අපි හැම ප්‍රෝග්‍රෑම් එකකම නම් කියනවා.